ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට වෙයිද? ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අපහසු වෙන්න මොකක් හරි ප්‍රශ්නයක් තියේද? ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් තමයි මේ රීඩින් එකෙන් බලන්න යන්නේ. ෆයිල්ස් 3ක් තියෙනවා. මේ තිරයේ දිස්සන පාට 3න් එක පාටක් තෝරගන්න. පාටක් තෝරගන්න කලින් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව ගැන හිතන්න. කහ පාට. ඒ කියන්නේ පළවෙනි ෆයිල් එක තෝරගනිපු ඔයාට තමයි මේ රීඩින් එක. ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 1 නම් ෆයිල් නම්බර් 1 කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාට ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න තියෙන chance එක 98ක් වගේ. ඔයා වෙන රටකට යන්න එහෙම බලාපොරොත්තුවෙන් ඉන්නවනම් වීසා යනකල් බලාගෙන ඉන්නවනම් ඒ ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වෙනවා. ජොබ් එක පැත්තෙන් ගත්තොත් ඔයාට හොඳ අවස්ථා එන්න පුළුවන්. ඔයාගේ බලාපොරොත්තුව බිස්නස් සම්බන්ධ දෙයක් නම් ඔව් ඒ බලාපොරොත්තුව අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. ඒ බලාපොරොත්තුව ආදරය සම්බන්ධව නම් ඔයාට විශ්වය සෙකන්ඩ් chance එකක් දෙනවා. දෙවනි පාරක් දෙනවා. මේ දේ ගැන හිතන්න. ඒ දෙවනි පාරදී ඔයා හොඳට හිතලා බලන්න. ඔයාට හොඳ තීරණයකට එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාට 222 වගේ ඒන්ජල් නම්බර්ස් පේන්න පුළුවන්. ඔයාට ඒන්ජල්ස් ලගෙන් හොඳ සපෝට් එකක් තියෙනවා. ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. ඔයා නිතරම පොසිටිව් ඇෆර්මේෂන් අහන්න. විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නයි යන්නේ. රතු පාට. ඒ කියන්නේ දෙවනි ෆයිල් එක තෝරගනිපු ඔයාට තමයි මේ රීඩින් එක. ඔයා තෝරගනිපු ෆයිල් නම්බර් එක කමෙන්ට් කරලා විශ්වයට ස්තුතියි කියන්න. ඔයාගේ දැන් මේ හිතේ තියෙන බලාපොරොත්තුව ගැන තව ටිකක් හිතන්න. දෙපාරක් හිතන්න. මේ ඔයාට හරියනම දේ නොවෙන්න පුළුවන්. ඔයාගේ බලාපොරොත්තුවේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒ වෙනස ගොඩාක් හොඳ වෙනසක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම හිතන්න. ඔයා දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් ඔයාට බලාපොරොත්තු වුණාටත් වැඩි දෙයක් ලැබෙනවා. බලාපොරොත්තු වුණාට වැඩිය ගොඩාක් හොඳ දෙයක් ලැබෙනවා. ඒ දේ ජොබ් එක ගැන, එහෙම නැත්නම් අධ්‍යාපනය ගැන, ආදරය වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයාට ගොඩක් වෙලාවට 11 වගේ ඒන්ජල් නම්බර්ස් දකින්න පුළුවන් වෙයි. ඒන්ජල්ස්ලා ඔයා එක්ක ඉන්නවා. ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුවට වඩා දෙයක් ඔයාට ලැබෙන්නේ සුදුසු කෙනෙක්. ඔයාගේ බලාපොරොත්තුවේ පුංචි වෙනසක් හරි කරලා බලන්න. ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට ඒක ඉක්මනින්ම ඉෂ්ට වෙනවා. ඔයා කලින් බලාපොරොත්තු වුණාටත් වඩා හොඳට. නිතරම පොසිටිව් ඇෆර්මේෂන් අහන්න. විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයා බලාපොරොත්තු වුණාටත් වැඩිය හොඳ දෙයක් ඔයාට ලැබෙන්නයි යන්නේ. කොළ පාට. ඒ කියන්නේ තුන්වෙනි ෆයිල් එක තෝරගනිපු ඔයාට තමයි මේ රීඩින් එක. ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 3 නම් ෆයිල් නම්බර් 3 කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ බලාපොරොත්තුව මේ වෙලාවේ හිර වෙලා වගේ තියෙන්න පුළුවන්. ඔයාගේ බලාපොරොත්තුව ගැන ඔයා දැන් කන්ෆියුස් වෙලා ඉන්නේ. මට මේක ලැබෙයිද? මට මේක හරියයිද? මේ දේ ඇයි මට ලැබෙන්නේ මෙච්චර පරක්කු? හිත ඔයා මේ වෙලාවේ මානසික පීඩාවෙන් ඉන්නේ.
ඔයාව විශ්වය පරීක්ෂා කරන ගමන් ඉන්නේ. ඔයාට මේ බලාපොරොත්තු ඉෂ්ට වුණොත් ඔයා කොහොමද ඉන්නේ? ඉෂ්ට වුණේ නැත්තම් කොහොමද ඉන්නේ කියලා විශ්වය බලනවා. ඔයා මෙතනදී හිතින් කඩාගෙන වැටෙන්න එපා. ඔයා හිතින් කඩා වැටෙනකොට විශ්වයට ඒක දැනෙනවා. ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. නමුත් මේ කාලේ පුංචි පරීක්ෂාවක් විශ්වය කරනවා. ඔයා මේ කාලේ හිතින් කඩා වැටෙන්නේ නැතුව පොසිටිව් දේවල්ම හිතන්න. විශ්වය ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව හිතුවාටත් වැඩිය හොඳට ඉෂ්ට කරලා දෙනවා. ඔයාට හොඳ අවස්ථා එනවා. මගේ හැරගන්න එපා. ඔයා බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳ අවස්ථා එනවා. ඔයාට මේ දවස්වල 12/12 21/21 වගේ ඒන්ජල් නම්බර්ස් දකින්න පුළුවන් වෙයි. ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න ඉතාම ආසන්නයි. දිනපතා පොසිටිව් ඇෆර්මේෂන් අහන්න. උදේට නැගිටිනකොට රැට නිදා ගන්නකොට විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න ඉතාම ආසන්නයි.